ඉතින් ඒ නිසා අමතක කරන්න එපා දන්ත ධාතුන් වහන්සේ ලක්දිරණේ වැඩ සිටින බව. බුදුරජාණන් වහන්සේගේ ස්වාසෝ දහසක් වූ ධර්මස්කන්ධ ස්පර්ශ කළේ දළදා වහන්සේ බව අමතක කරන්න එපා. සමහර මිනිස්සු ඉන්නවා නුවර දළදා වහන්සේ වැඳලා නැති. අනේ කොතෙකුත් හම්බෙනවා. මේ නුවර ගිහිල්ලා නැහැ කියනවා. ඒ නිසා කෙනෙකුට නිතර දළදා වහන්සේ වඳින්න ලැබෙනවා නම් භාග්‍යයක්. ඔව් අඩුම තරමේ අවුරුද්දකට එක වතාවක්වත් පවුල් පිටින් ගිහිල්ලා දළදා වහන්සේ ළඟ දන නමලා සිරසින් වඳින්න ඕනේ. එතකොට තමයි දුක් දුරු වෙන්නේ. එතකොට තමයි ශාසනය පිහිට ලැබෙන්නේ. හිත සැනසෙලා යනවා. අපිට පිහිටක් තියෙනවා කියලා දැනෙනවා. ඉස්සර හිටපු මිනිසුන්ට දුක් අන්දර ආවා. මේ තියෙන දුක් කොයි විදිහටම ආවා මිනිසුන්ට. ලෙඩ රෝගත් හැදුනා ওই විදිහටම. ඊළඟට ලොකු අසරණ භාවයන් ආවා. නුවර දළදා මාලිගාවේ දළදා හාමුදුරන්ට මිනිස්සු දුක කිව්වා. මලින් පහනින් පිදුවා. ඒ දිශාවටත් යනවා. දළදා වහන්සේ වැඩ ඉන්න සෙන්කඩ ගල සම්පූර්ණ නුවර රාජධානි පුරාම සෑම ගෙදරකම දළදා වහන්සේට පහන තියනවා. සෑම දුකකදීම දළදා හාමුදුරන්ගේ පිටයි කියලා සිහි කරනවා. ඒ නිසා නුවර දළදා මන්දිරේ වැඩ සිටින සුදු රැස් විහිදෙන වන් දළදා වහන්සේගෙන් වශයෙන් ඔබට සිත් වේවා. දුක් දුරු වේවා. ගෞතම සසුනේ පිහිට ලැබෙන්න දළදා වහන්සේගේ ආශිර්වාද ලැබේවා කියලා සිත ප්‍රාර්ථනා